ජීවිතේ සමහර සිදුවීම් හරියට චිත්‍රපටියක් වගේ. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ මම කාටවත්ම නොකියපු, මගේ හිතේ විතරක් හිර කරගෙන හිටපු රහසිගත ආදර කතාවක්. මම එතකොට 10 වසරේ විතර ඉගෙන ගන්න කොල්ලෙක්. අපේ ගෙවල් ළඟම හිටියා සඳමිනි කියලා ඇන්ටි කෙනෙක්. ඇත්තටම එයා ඇන්ටි කෙනෙක් වුණාට පෙනුමෙන්නම් හරියට අක්කා කෙනෙක් වගේ. වයස අවුරුදු 30 35ක් වුණාට එයා හරිම ලස්සනයි. එයා වෘත්තියෙන් හෙදියක්. සඳමිනි ඇන්ටි බැඳලා හිටියේ අපේ ගෙවල් ළඟම මාමා කෙනෙක් එක්ක. ඒ මාමා ගෙදර පාන්ති කරන ගුරුවරයෙක්. හැබැයි අවාසනාවකට වගේ බැඳලා අවුරුදු 2ක් විතර යනකොට ඒ මාමගේ ඇස්පෙනීම ටික ටික අඩු වෙලා ගියා. ඒ නිසාම ඒ පවුල ඇතුලේ ලොකු මානසික පීඩනයක් තිබුණා. මම නිතරම අපේ අම්මා එක්ක ඒ ගෙදර යනවා. සඳමිනි ඇන්ටි මාව දකින හැම වෙලාවකම දැන් සුදේශ් හරි ලස්සන වෙලානේ. දැන් කෙල්ලෙක් එහෙමත් ඇති නේද කියලා මාව විහිළුවටපත් කරනවා. ඒ ඇන්ටිගේ හිනාවයි කතා කරන විලාසයයි නිසා මගේ හිතේ එයා ගැන ලොකු ආකර්ෂණයක් ඇති වුණා. දවසක් හවස් වෙලාවක මම ඒ ගෙදර ගිය වෙලාවේ සඳමිනි ඇන්ටි ගෙදර හිටියේ නැහැ. මම හොරෙන් මෙයාගේ කාමරයට ගියා. එයාගේ සුවඳ දැනෙන ඇඳුම් දැක්කහම මට මාව පාලනය කරගන්න බැරි වුණා. ඒත් එකපාරටම ඇස්පෙනීම දුර්වල මාම කාමරයට ආවා. මම බය වෙච්ච පාරට ඇඳ උඩ වාඩි වුණා. මාම මගෙන් ඇහුවා කවුද ඒ කියලා. මම කිව්වා මාමේ මගේ ඔළුව කැක්කුමයි පොඩ්ඩක් හාන්සි වෙන්න ආවා කියලා. එදා මම බේරුනේ නූලෙන්. සැකේ කියන දේ පෞල් ජීවිතයක් විනාශ කරන හැටි මම එහෙදි දැක්කා. මාමට සඳමිනි ඇන්ටිව සැකයි. ඒ නිසා එයාට ෆෝන් එකක් පාවිච්චි කරන්නවත් දුන්නේ නැහැ. අන්තිමේදී ෆෝන් එකක් ගත්තත් ඒකේ හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙන විදිහට හදාගෙන තිබුණා. දවසක් මාමා නැති වෙලාවක සඳමිනි ඇන්ටි මට කිව්වා සුදේශ් මේ රෙකෝඩින් ඕෆ් කරලා දෙන්න කියලා. මම ඒ වැඩේ කරලා දුන්නා. එදා ඉඳන් අපි දෙන්න අතරේ රහසිගත බැඳීමක් ඇති වුණා. දවසක් මගේ ෆෝන් එකේ තිබුණු සමහර පින්තූර වගේක් වැරදීමකින් මාමගේ චිප් එකට කොපි වුණා. සඳමිනි ඇන්ටි ඒක දැක්කා. එයා ඒ ගැන මගෙන් ඇහුවත් ඒකත් එක විහිළුවකින් ඉවර වුණා. එදා ඉඳන් සඳමිනි ඇන්ටි මගේ දිහා බලන විදිය වෙනස් වුණා. අවසානයේ මම පෙරුම් පුරපු දවස ආවා. අපේ ගෙදර කවුරුවත් නැති වෙලාවක සඳමිනි ඇන්ටි අපේ ගෙදර ආවා. එදා තමයි අපේ හිතවල තිබුණු ඒ ආදරය සහ ආකර්ෂණය එකට මුසු වුණේ. එදා ඉඳන් අපි දෙන්න අතරේ ලොකු රහසිගත සම්බන්ධයක් ඇති වුණා. මම එයාට පුදුම විදිහට ආදරය කළා. කාලය ගෙවිලා ගියා. පස්සේ කාලෙක සඳමිනි ඇන්ටිට ලස්සන පුතෙක් හම්බ වුණා. ගමේ අය විහිළුවට කියනවා මේ ළමයා නිකන් සුදේශ් වගේමයි කියලා. ඒ දරුවා දකිද්දි මට දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. අදටත් සඳමිනි ඇන්ටි මාව දකිද්දි ඒ අතීතයේ සිහිපත් කරලා හොරෙන් hina වෙනවා. ජීවිතේ සමහර රහස් ලස්සනයි. ඒ වගේම ඒවා රහස් විදිහටම තියෙන එක ඊටත් වඩා ලස්සනයි. පළවෙනි දවසට පස්සේ මගේ මුළු ලෝකෙම වෙනස් වුණා. මම හැමතිස්සෙම බලාගෙන හිටියේ සඳමිනි ඇන්ටිව ආයෙ කවද්ද හම්බ වෙන්නේ කියලා. ඒත් මේ රහස රැකගන්න එක ලේසි වුණේ නැහැ. අපේ පළවෙනි හමුවීමෙන් පස්සේ සඳමිනි ඇන්ටි මාව දකින හැම වෙලාවකම පුදුම ආදරණීය බැල්මක් හෙළුවා. මම ඉස්කෝලේ ඇරිලා එනකන් එයා මග බලාගෙන හිටියා. අපේ ගෙවල් ළඟ නිසා කාටවත් සැකයක් ආවේ නැහැ. හැමෝම හිතුවේ මම එහෙ යන්නේ අර ඇස්පෙනීම දුර්වල මාමට උදව් කරන්න කියලා. දවසක් හවස් වෙලාවක සඳමිනි ඇන්ටි මට හොරෙන් පණිවිඩයක් එවලා තිබුණා. මාමා අද පන්තියකට යනවා. පොඩ්ඩක් එන්න පුළුවන්ද කියලා. මම හද ගැස්ම වැඩි වෙද්දි හිමීට එහෙ ගියා. එදා තමයි මම දැක්කේ සඳමිනි ඇන්ටි ඇත්තටම කොයිතරම් පීඩනයකින්ද හිටියේ කියලා. එයා ඇඬුවා. මාමගේ සැකේ නිසා එයාද ජීවිතේ එපා වෙලා තිබුණේ. මම එයාව බදාගෙන සැනසුවා. එදා අපේ බැඳීමේ තවත් තහවුරු වුණා. ඒත් දවසක් ලොකු අකරතැබ්බයක් වුණා. මාම හදිස්සියම ආපහු ගෙදර ආවා. මම හිටියේ සඳමිනි ඇන්ටිගේ කාමරේ. මම ඉක්මනට ඇඳ යට හැංගුණා. මගේ හුස්ම පවා මට ඇහුණා. මාම කාමරේට ආව සඳමිනිගෙන් ඇහුවා මොකක්ද මේ සුවඳ? මෙතන කවුරු හරි ඉන්නවද කියලා. මාමට ඇස් පෙනුනේ නැහැටුවා. එයාගේ ඉව හරිම තියුණුයි. සඳමිනි ඇන්ටි හරිම දක්ෂ විදිහට කිව්වා නෑ මම මේ සුවඳ විලපුන් ටිකක් ගැහුවා කියලා. එදා මම මරණ බයෙන් බේරුණා. ඔය අතරේ සඳමිනි ඇන්ටි ගැබ ගත්තා. ගමේ හැමෝම හිතුවේ ඒක මාමගේ දරුවා කියලා. හැබැයි සඳමිනි ඇන්ටි දන්නවා ඇත්ත මොකක්ද කියලා. ඒ කාලේ එයාට ඕන කරන හැම කෑමක්ම පළතුරක්ම මම හොරෙන් ගිහින් දුන්නා. එයා මට කිව්වා සුදේශ් මේ දරුවා ඔයා වගේම සුදු වෙයි කියලා. දරුවා ලැබුණාම මුළු ගමම කිව්වේ ඒ දරුවා මගේ රූපෙමයි කියලා. මාමට පේන්නේ නැති නිසා එයා ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් සඳමිනි ඇන්ටි මා දිහා බලලා hina වෙනකොට මට දැනුනේ මම ලෝකෙම දිනගත්තා වගේ හැඟීමක්.
අද මම තරුණෙක්. සඳමිනි ඇන්ටිගේ පුතා දැන් ලොකුයි. එයා මට කතා කරන්නේ සුදේශ අයියා කියලා. ඒත් ඒ අයියා කියන වචන පිටුපස්සේ තියෙන ලොකුම රහස දන්නේ මමයි සඳමිනි ඇන්ටි විතරයි. සමහර ආදර කතා ලෝකයට හෙළි නොවී තියෙන තරමට ඒකේ සුන්දරත්වය වැඩි. අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා. මම දැන් ඉස්කෝලේ යන කොල්ලෙක් නොවේ රක්ෂාවක් කරන තරුණයෙක්. ඒත් සඳමිනි ඇන්ටි සහ මම අතර තිබුණු ඒ අමුතු බැඳීම අදටත් මගේ හිතේ තියෙන්නේ හරියට ඊයේ සිද්ධ වෙච්ච වගේ. සඳමිනි ඇන්ටිගේ පුතා දැන් ඉස්කෝලේ යනවා. එයා දකිද්දි මට හිතෙන්නේ මගේම පොඩි කාලේ ආපහු දකින්නවා වගේ. එයාගේ හිනාව, ඇවිද්දන විදිහ පවා මට සමානයි කියලා ගමේ අය නිතරම කියනවා. සඳමිනි ඇන්ටි ඒ හැම වෙලාවකම මගේ දිහා බලලා අමුතු හිනාවක් දානවා. ඒ හිනාවේ තියෙන්නේ අපි දෙන්න අතර විතරක් තියෙන රහසිගත ආඩම්බරයක්. දවසක් මාමට සනීප නැතුව හොස්පිටල් එකේ ඉන්නකොට සඳමිනි ඇන්ටි මට කතා කළා. එදා යා ගොඩක් සංවේදී වෙලා හිටියේ. සුදේශ් මට බයයි. කවදා හරි දවසක මේ ඇත්ත ලෝකයට හෙළි වෙයිද කියලා මගෙන් ඇහුවා. මම යාගේ අතෙන් අල්ලගෙන කිව්වා බය වෙන්න එපා. මේ රහස මගේ හුස්ම තියනකන් කාටවත් කියන්නේ නැහැ කියලා. ඇත්තටම සඳමිනි ඇන්ටිගේ ජීවිතේ තිබුණු ඒ පාළුවයි මාමගේ සැකේ නිසා ඇතිවුණු පීඩනයයි තමයි එයා මට ලං කළේ. මම ඒ කාලේ කරපු දේවල් වැරදිද හරිද කියලා මම අදටත් හිතනවා. ඒත් ඒ වෙලාවේ අපේ හිතවල තිබුණේ අවංක ආකර්ෂණයක්. දැන් මටත් ගෙදරින් මනාලියක් බලනවා. සඳමිනි ඇන්ටිත් ඒ වැඩවලට උදව් කරනවා. ඒත් සමහර වෙලාවට අපි දෙන්න විතරක් තනි වුණාම එයා හෙමින් ඇවිලා මගේ බෙල්ල වටේ අත දාලා ඉඹලා කියනවා සුදේශ් ඔයා බැන්දත් මාව අමතට කරන්න එපා රත්තරන් කියලා. ඒ වචන මගේ පපුවේ ගැඹුරුම තැනක වැදෙනවා. සමහර විට මම කවදා හරි දවසක මේ රහස් එක්කම මිය යාවි. ඒත් සඳමිනි ඇන්ටිගේ පුතා මට අයියා කියලා කතා කරද්දි මගේ හිතේ ඇතිවෙන ඒ හැඟීම වචනවලට පෙරලන්න බෑ. ජීවිතේ හැමදේම හැමෝටම කියන්න ඕන නැහැ. සමහර කතා හිතේ පතුලේ තියෙද්දි තමයි ඒකේ ලස්සන තියෙන්නේ. අද මම විවාහිත පුද්දලෙක්. මගේ බිරිඳත් සඳමිනි ඇන්ටිත් හරිම සමීපයි. මගේ බිරිඳ දන්නේ නැහැ ඇය ඇත්තටම ආශ්‍රය කරන්නේ මගේ අතීතයේ ලොකුම රහස් එක්ක කියලා. සමහර වෙලාවට මට බයක් දැනෙනවා. ඒත් සඳමිනි ඇන්ටිගේ ඒ පරිණත හිනාව මාව සංසූන කරනවා. සඳමිනි ඇන්ටිගේ පුතා දැන් ලොකුයි. එයා ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයා මට කතා කරන්නේ සුදේශ අයියා කියලා. උනාට එයාගේ ඇස් දෙක දකිද්දි මට පේන්නේ මාවමයි. මම හොරෙන් මේ දරුවට ඕන කරන හැම දෙයක්ම ආරම්භ දෙනවා. ඒක මගේ යුතුයකමක් කියලා මම හිතනවා. මාම දැන් ගොඩක් වයසයි. එයාට දැන් ඇස් පේන්නේ නැත්තරම්. ඒත් එයා අදටත් මට ආදරේ කරනවා. සමහර දවස්වලට සඳමිනි ඇන්ටි මට මුණ ගැසුනහම හිමින් කියනවා සුදේශ් ඔයා දැන් තාත්තා කෙනෙක් වුණාට මට තාමත් ඔයා අර 10 වසරේ හිටපු පොඩි කොල්ලමයි කියලා. ඒ මතකයන් අපේ හදවත් ඇතුලේ සදාකාලිකවම තියෙවි. මගේ මේ කතාවෙන් මම කියන්න හැදුවේ ජීවිතේ අපි නොහිතන වෙලාවලදී නොහිතන සම්බන්ධකම් ඇති වෙනවා කියලා. ඒව සමාජ සම්මතයන්ට අනුව වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒ හැඟීම් අවංක නම් ඒ රහස් රැකගෙන ජීවත් වෙන එකත් එක් විදිහක කලාවක්. අද මම සතුටින් ඉන්නවා. ඒ රහස මගේ හදවතේ ගැඹුරුම තැනක තැම්පත් කරලා තියෙනවා. කවදා හරි දවසක මම මේ ලෝකෙන් සමුගන්නකොට ඒ රහස්සත් මාත් එක්කම වැළවී යාවි. අසම්මත ආදරයක් වුණත් ඒ මතකය මගේ හිතේ ලස්සනට තියෙනවා. තාරුණ්‍යය කරපු ඒ අමුතුම වැඩ අද මම දකින්නේ ජීවිතේ මම ඉගෙනගත්තු ලොකුම පාඩමක් විදිහට. ඔයාලගේ ජීවිතෙත් මේ වගේ කාටවත් කියන්න බැරි රහස් තියෙනවා නම් ඒව රහස් විදිහටම තියන්න දෙන්න. මොකද හැම ඇත්තක්ම ලෝකෙට හෙළි කරන්න ඕන නැහැ. ඔයාලගේ ජීවිතෙත් මේ වගේ කාටවත් කියන්න බැරි රහස් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මගේ කතාවට සවන් දුන්නාට බොහොම ස්තුතියි.